මොකද්ද බං මේ පඩි පෙළ මාර දිගයිනේ. දිග නම් කමක් නැහැ. අත්තට ඇයි මෙච්චර පල්ලෙන් ගහලා? මගෙත් සැඟවුණ කුසලතා තියෙනවා නංගි. ඒ මොනවද? ඒවා හැංගිච්ච තැන මටවත් හොයාගන්න බෑ. කියපු දේ ගෙනාවද? මොනවද? ඉතාලි කෙල්ලෙක්. මං උත්සාහ කළා. මාස 9ක් බලමුකෝ. අම්මෝ සීයේ මේ ෆිල්ම් එක බය හිතෙනවනේ. මගේ වෙඩින් වීඩියෝ එක දැක්කනම් ඔහොම කියන එකක් නෑ පුතේ. මොකටද බබා ඔච්චර කෑම කන්නේ? බඩ ලොකු කොල්ලොන්ට තමා ගෑනු ළමයි කැමති. අම්බගහ මුඩුනේ තකේ බදින්නේ තකේ ලනුවගේ නපකේ බදින්නේ. තෝ මට මෙහෙට එන්න කලින් කිව්වේ බාත් รู ම් එකේ බත් එක එලාගෙන කන්න පුළුවන් කියලානේ. බලපන් මේ සුද්දන්ගේ ගුහ හොදනවා ඉවරයක් නැහැ බල්ලෝ. චරිතයදුවත් කදු කීවට වදන සොබි විශ්වාස කරන්න එපා නංගි ඔය පසින්ද. ඒ 16ක් විතර වැඩ නේද? ගෙදර යන්නේ නැද්ද? ඉන්දියන් ගෲප් එකක් බැහැලා උන් කනවා නෙමෙයි රෙනවා. කිචන් එකේම කෑම ඉවරයි. 1 hour later. අද මොකද තාම ගෙදර ගියේ නැද්ද? වැඩ බැරි ටාසන්ලා වැඩට අරන්. ඕඩර් 5යි ආවේ. රෙද්ද රේවිලා හැබැයි උන්ගේ කයිය ගමටම කන්ට දෙන්න. අර කසුම්පක් ඊයේ මගෙන් අහනවා ආච්චිගේ පුක සුදුද කියලා. ඇයි උඹ අහන්නේ සුදු කරන්නද මගේ? මිස් බලන්නේ හිරු ටීවී නේද? අනේ මේ අපි බලන හිරු එකක් නෑ. අපේ ටීවී එක කැඩිලම දැන් අවුරුද්දක් වෙනවා. what? ඔබතුමා මේ ගම් වතුරේ වැඩට යනවද? ඔව් නෝනා. අපේ අර කැතලොක්ක කිව්වා ලෝක විනාශය වෙනකල් නිවාඩු දාන්න බෑ කියලා. ආදීෂ් සචිනිගේ ගවුම ගෙනල්ලා ගැහුවා හඳේ. අද කාලේ වාහනයක ගණන් ඇහුවම මාසේ පඩි ගන්න අපිට හිතන්නවත් බෑ මහත්තයෝ. මේවා තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. හා අදපන් පුචා. මිනිස්සු කියනවා ඔයාගේ මාර වදයක් තියෙන්නේ මෙතනින් යද්දි පස්සෙන් එනවා කියලා. ඇයි ඒ? කට්ටිය හිතන්නේ මං හපන්න පන්නනවා කියලා. නෑ මේක මගේ ආතල් එක. මං බුරාගෙන ඉද්දි බයික් එක නවත්තලා බලන්නකෝ. මොකුත් උනේ නෑ වගේ මං ඉදි. අපෝ මේ යකා තාම නිදි නෑනේ. සෝරි අංකල්. මම ගිහින් නිදා ගන්නම් එහෙනම්. තොට නෙවෙයි යකෝ කිව්වේ. අනේ නොකියාම ඔයා ගියානේ හිතේ තිබ්බ දේ කියන්න බැරි වුණා මමත් එනවා රත්තරන් වා එක්ක. අපෝ එපා කියන්න තියෙන දේ දැම්මම කියන්න. තාම අර රෝසමල් ෆොටෝ එක හදලා නැත්තම්. ආව් කියන්න. එක්ක උඹ පරිණතයි එක්ක උඹ ඒක හදන්න දන්නේ නැහැ. සීයේ ඔයා කොහොමද අවුරුදු 60ක් තිස්සේ ඔයාගේ නෝනට මැනික කියලා ඔච්චර ආදරෙන් කතා කරන්නේ? ඒක ලේසි. මට මගේ ගෑණිගේ නම අමතක වෙලා හෙන කාලයක් වෙනවා.